සිටිනවා. Well, it is a joy to be here එය today. ප්‍රීතියක් වෙන්නත් මෙන් මේ සිටීම ගැන ප්‍රීතියක් වෙන්නත් මෙන්ම Indeed, when we come to Sri Lanka and we meet with Pastor Anton and Sister Silverine and the family, we remember many things. ඉතින් අපි ලංකාවට එන්න ඕනෙම අවස්ථාවකදී අනිවාර්යෙන් අපි පාස්ටර් ඇන්ටන්වත් මුළු පවුලවත් ඒ වගේම අපිට ගොඩක් දේවල් මතක් වෙනවා මේ ස්ථානට එනකොට. I remember this was when we started the Bible school. I think we were meeting somewhere here in Mortue. මට මතකයි මේ බයිබල් විද්‍යාලය ආරම්භ කරන කාලේ වකවානුවේ වෙන්න පුළුවන්. මොකද අපි මොරටුවේ හරියේදී හමු වෙන්නේ. And I was driving from Colombo on the Piliandala road, and then I turned onto the Mortue road. මම කොළඹ පිළියන්දල පාරේ ගමන් කරන ගමන් මම මොරටුව පාරට හරවද්දී This would have been about 89, 90, something like that, in 1989 or 1990. 1989 නැත්නම් 1990 වගේ කාලෙක Something very strange happened to me every time I came to that road. ඒ පාරට එන හැම අවස්ථාවකදීම පුදුම දෙයක් මා තුළ වුණා. I would begin to speak in tongues මම එකපාරටම අන්‍ය භාෂාවෙන් කතා කරන්න පටන් as I ගත්තා. come close to Piliandala. මම පිළියන්දලට ළඟා වෙද්දී And then I turned the corner by the tower, clock tower, මම ඔල්ලෝසු කණුවෙන් හරවනකොට and then came here. මේ මොරටුව පාරේ යන අතරවාරදී And then when we came to the bridge, then it was over. ඉතින් මම යන අතරවාරදී පාලම ගාවට යනකම් මම අන්‍ය භාෂාවෙන් කතා I කරන don't ඊට know how පස්සේ many ඉවරයි. times. මම දන්නේ ගොඩක් අවස්ථාවන්දී එහෙම But I believe the Holy Spirit was interceding for the city, the town of Piliandale. නමුත් මම විශ්වාස කරන ශුද්ධාත්මයන් වහන්සේ පිළියන්දල උදෙසා මා තුලින් කටයුතු කරපව. So many years later, not so many years later, 1993, අවුරුදු කීපයකට පස්සේ ගොඩක් අවුරුදු ගානකට නෙමෙයි නමුත් 1993 වගේ වෙද්දී Pastor Anton felt the call to start this church, start the Piliandale POSL church. පාස්ටර් ඇන්ටන්ට කැඳවීමක් පැමිණුණා. නැත්නම් ඔහුගේ කැඳවීම හඳුනගත්තා මේ පිළියන්දල පෙන්ටිකොස් ඇසෙම්බලි එකේ සභාවක් ආරම්භ කරන්න. And they had put me together with Pastor Anton so that I would help him and mentor him. ඉතින් මාව ඔහු සමග තැබුවා. එවිට මම ඔහුට උපකාරයක් වෙන පිණිසත් ඒ වගේම මම ඔහුට උපදේශන දෙන්න And පිණිස. so we had a very, very wonderful working relationship. ඉතින් අප අතර හොඳ සම්බන්ධතාවයක් වැඩ කරන සම්බන්ධතාවයක් තිබුණා. I liked him because he was always thinking outside of the box. මම ඔහුට ගොඩක් කැමති වුණේ හේතුව තමයි ඔහු හැම වෙලාවම ඒ රාමුවෙන් පිටත තමයි සිතන්නේ. And so the very first service, ඉතින් අපේ පළමුණු උදේමය Pastor Anton had found a piece of land where they had just put the foundation. පාස් ඇන්ටන්ට ඉඩමක් හම්බුණා ඒ අත්තිවාරම දාපු ස්ථානයක්. And he got a permission to put a tent up. ඊට පස්සේ ඔහුට අවසර ලැබුණා ඒ කුඩාරමක් වගේ දෙයක් ගොඩනගන්න. And so Marlies, our daughter, and I came for the very first service. ඉතින් මාලිස් මගේ දියණියත් මමත් පළමු දේවමයට පැමිණුණා. Pastor Anton had been hoping that many people would come පාස් ඇන්ටන් බලාපොරොත්තුෙන් හිටියා බොහෝ සෙනග එයි කියා. because there were quite a number of chairs set up. මොකද එතන බොහෝ පුටු ගණනක් තිබුණා. But when we came there, අපි ඒ ස්ථානට ආවට there were just a very few chairs. නමුත් එතන පෙරදුලා There සිටිය were very කීප few දෙනෙක්. people. පොඩි පිරිසක් සිටියේ. And it seemed quite disappointing. ඉතින් ඒක දැක්කම එම දුක හිතුන අවස්ථාවක්. And the tent was set up, ඒ කැන්වස් රෙද්දෙන් ඒ කුඩාරම සාදලා තිබුණා. and all of a sudden it started to rain. එක පාටම වහින්නත් පටන් ගත්තා. And the tent had holes in it. ඒ වගේම ඒ කැන්වස් රෙද්දේ දාලා තියෙන රෙද්දේ හිල් තිබුණා. And so Pastor Anton was singing, May David say, with tears running down his eyes. පාස් ඇන්ටන් එදා මේ දවසේ කියලා ඔහුගේ ඇස්වලින් කඳුළු එන ගමන් ඔහු ගායනා කරා. It was a very, very disappointing start. එදා ඒ ආරම්භයේ ඉතාමත්ම දුකින් පිරුණා ආරම්භයක්. Anyway, we finished that service. ඒ කොමාරි කළා අපි ඒ දේව ඉවර කරා. And this is what I like about Pastor Anton. නමුත් මේක තමයි මම පාස් ඇන්ටන්ට කැමති. The next week we met,
ඊළඟ සතිය අපි හමු වෙනකොට and he came to me, he said, ඔව් මාව එතන ඇවිත් you know, කිව්වා I thank God ඔව් කියනවා මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා that we started in this way. අපි මේ අයුරෙන් පටන් ගත්ත We නිසා started at the very bottom. අපි පටන් ගත්තේ යටින් That means the only way to go is up. ඉතින් ඒකෙන් සඳහන් වෙන්නේ අපිට යන්න පුළුවන් එකම මාර්ගය උඩට විතරයි. And here we are today. අද අපි මේ ස්ථානයේ සිටිනවා. ආමෙන්. Jesus will build his church, යේසුස් වහන්සේ සභාව ගොඩනගයි. and the gates of hell will not prevail against it. පාතාලේ දොරටු වලට බෑ ඊට විරුද්ධව සිට ගන්නට. ආමෙන්. You know, serving the Lord is a wonderful thing. දෙවියන් වහන්සේට සේවය කිරීම ඉතාමත්ම යහපත් දෙයක්. And we have many, many wonderful experiences with the Lord. අපිට බොහෝ අවස්ථාවන් නැත අත්දැකීම් තිබුණා දෙවියන් වහන්සේට සේවය කිරීම තුළ. But it is not always easy. නමුත් ඒ හැම අවස්ථාවකම ලේසි නෑ. We sometimes have setbacks. සමහරක් අවස්ථා පසුබැටවීම් තිබෙනවා. We sometimes have storms. සමහරක් අවස්ථාවලදී කුණාටු තිබෙනවා. We were on a trip where this is the third country. We were in one country and then another country. මේ අපේ තුන්වෙනි දේශය අපි සිටිය සේවය කරා මේට කලින් අපිට රටවල් දෙකක් තිබුණා අපි සේවය කරපු. And as we were coming into land in the first country that we went, I don't want to mention the name. මම ඒ රට දේශේ නම කියන්න කැමති නෑ. හැබැයි මම පළවෙනි රටට ඒ සේවය කරපු පළවෙනි දේශයට ගොඩ බාන විට So we were coming into land අපි ගොඩ බානකොට and we could see the grass on either side of the runway. අපිට ඒ ගමන් මාර්ගයේ නැත්නම් ඒ ෆ්ලයිට් එක ගොඩ බාන ගමන් මාර්ගයේ And then දෙපැත්තේ all of a sudden the plane went up again. ඒ ගමන් මාර්ගයේ දෙපැත්තේ තනකොළ අපිට පෙවුණා එක පාටම ආයි ප්ලේන් එක ගත්තා. And we began to circle. ඊට පස්සේ ආයිත් ඒ ප්ලේන් එක රවුමකට ගියා. And then the pilot told us we couldn't land because of safety reasons. ඊට පස්සේ ඒ පයිලට් කිව්වා අපිට ලෑන්ඩ් කරන්න බෑ නැත්නම් අපිට ගොඩ බාන්න බෑ ඒ ආරක්ෂක හේතු නිසා. There was a storm. මන්ද කුණාටුවක් තිබෙනවා. And both Elizabeth and I felt, okay, this is a sign of something else. ඊට පස්සේ එලිසබෙට්ටයි මටයි දැනෙච්ච දෙයක් තමයි මේක තවත් දෙයකට හේතුවක් නැත්නම් ලකුණක්. And so we began to pray. ඉතින් අපි යාඥා කරන්න ගත්තා. And when we finally were able to land, අපි කොමාරි කළා ඒ දේශයට ගොඩ බැස්සම. they took us to our hotel, ඔවුන් අපේ හොටෙල් එකට අරන් but ගියා. they didn't say anything to us, ඔවුන් අපිට කිසි දෙයක් කිව්වේ නැහැ. our hosts. අපිට ආරාධනා කරපු අය. Yeah. So, but we sensed something. නමුත් අපිට දැනුණා මොකක් හරි ප්‍රශ්නයක් The තිබුණා. next day they came to meet with us. ඊළඟ දවසේදී ඔවුන් අපිව හමු වෙන්න. And they said, we cannot do the program that we planned. ඔවුන් ඇවිත් මට කිව්වා අපි බලාපොරොත්තුෙන් සිටියාව කාරණාව අපිට කරන්න බෑ. Because a persecution has broken out. මොකද මේ දේශය තුල පීඩාව පැමිණ තිබෙන And සභාවට. so many of our students had to go into hiding. දැන් අපි බොහෝ සිසුවන්ට සැඟවෙන්න වෙලා. And we were able to meet 3 of them. අපිට හැකියාව හම්බුණා 3 දෙනෙක්ව හමු වෙන්න. And they were shaken. නමුත් ඔවුන් සෙලවිලා සිටියේ. They were going through a storm. ඔවුන් ලොකු කුණාටුවක් කරා ගමන් කරේ. And we asked them, ඉතින් අපි ඔවුන්ගේ ඇසුවා. how can we pray for you? What do you want us to pray? කොහොමද අපිට ඔබ වෙනුවෙන් යාඥා කරන්න පුළුවන්? ඔබ උදෙසා යාඥා කරන්න මොනවාද අවශ්‍ය කරුණු? You know what they said? ඔවුන් කියපු දේ තමයි Pray for us that we will be strong, that we will persevere. ඔවුන් ප්‍රකාශ කරපු දේ තමයි අප වෙනුවෙන් යාඥා කරන්න අපි ශක්තිමත් වෙන පිණිස. අපි මේක තුලින් ගමන් කරන පිණිස. When we are involved in building God's kingdom, අපි දේව රාජ්‍ය ගොඩනගන්නට සහභාගී වෙන විට we need to know that there is an enemy. අපි දැන සිටිය යුතුයි සතුරෙක් සිටින බව. And we are not unaware of his schemes. ඒ වගේම ඔහුගේ ක්‍රමවේදයන් ගැන අපි අඳුරන්නේ නැහැ වගේ ඉන්න හොඳ නැහැ. Sometimes there are storms. සමහරක් වෙලාවට කුණාටු තියෙයි. What I want to say today
is how can we find rest in Mato- those storms? ආමේන්. මට ඔබ සමග බෙදා ගන්න ඕන කාරණාව තමයි මෙවැනි කුණාටු අතරදී කොහොමද අපිට ඒ සහනය නැත්නම් මේ නිවාඩුව අපි ගන්න කියන Our දේ. life is disrupted by storms very often. අපේ ජීවිතේ බොහෝ විට කුණාටු සමග අපේ ජීවිතේ කැළඹීමට පත් වෙයි. And I believe some of you are experiencing some of these storms. මම විශ්වාස කරන සමහරක් ඔබත් මේ වෙද්දී ඔබ කුණාටුවක් කරා ගමන් කරනවා. I don't know what the storm looks like in your life. මම දන්නේ නැහැ ඔබේ ජීවිතේ ඔබ මුණ දෙන කුණාටුව මොන වගේද කියා. Maybe you are facing some kind of disappointment. සමහරක් වෙලාවට ඔබ පසුබැටවීමක් ගැන එක මුණ දෙනවා ඇති. Maybe someone has betrayed you. සමහරක් වෙලාවට යම්කිසි කෙනෙක් ඔබට විරුද්ධව කටයුතු කරලා ඇති. Maybe you are experiencing some serious kind of sickness. සමහරක් වෙලාවට ඔබ රෝගයක් එක්ක පෙළෙනවා ඇති. Maybe you have found yourself in a certain kind of a disaster. සමහරක් වෙලාවට ඔබ මහත් විනාශයක් අතර ඔබ සිටිනා වෙන්න පුළුවන්. Maybe you have lost a loved one. සමහරක් වෙලාවට ඔබ ආදරය කරන කෙනෙක් ඔබට නැති වෙන්න ඇති. Or maybe you have lost a lot of money in a business deal. ඔබ ව්‍යාපාර අදහසකදී ඔබට ගොඩක් මුදල් නැති වෙන්න ඇති. As we journey through life, there are many unexpected things that can happen. අපි මේ ජීවිතේ ගමන් කරද්දී අපි සිතන ගන්න බැරි අවස්ථාවලදී අපිට මුහුණ දෙන්න කාරණා වෙනවා. Maybe you had an expectation of some kind, but that was not fulfilled. ඔබට සමහරක් විට බලාපොරොත්තුවක් ඇති වෙන්න ඇති ඔබේ හදවතේ. නමුත් ඒක සම්පූර්ණ නොවෙන්න පුළුවන්. So the question this morning is, how do we find rest in these kinds of storms? මේ උදෑසන ප්‍රශ්නය තමයි මෙවැනි කුණාටු අතර වාරදී නැත්නම් මැද්දේ ඔබ කොහොමද ඒ නිවාඩුව ඒ සහනය ලබන්නේ? Throughout our ministry, many times I have cried out to God, get me out of this situation. අපේ සේවයේ ජීවිතයේ තුලදී අවස්ථා බොහොමයකද මම දැකලා තියෙනවා මම දෙවියන් වහන්සේට හඬ ගසනවා ස්වාමිනී මේ දේෙන් මම එළියට ගන්න. I don't like what's happening. මම කැමති නෑ මේ සිදුවෙන දේට. Ministry සේවය can be a huge challenge. ඒ සිතා ගන්න බැරි පීඩාවක් වෙන්න පුළුවන්. Life can be a huge challenge. ජීවිතේ පවා අපිට සිතා ගන්න බැරි අභියෝගයන් වෙන්න පුළුවන්. But I've learned that it's not just by getting out of the situation that we are delivered, it's by learning how to be at rest in the middle of the storm. නමුත් ඒ පීඩාවෙන් ඒ ප්‍රශ්නෙන් එළියට එන එක නෙමෙයි අභියෝගෙන් එළියට එන එක නෙමෙයි. නමුත් ඒ අභියෝගය තුල ඒ පීඩාව තුල ඒ ප්‍රශ්නේ තුල කොහොමද ඔබ සහනය අත්දකින්නේ? කොහොමද ඔබේ නිවාඩුව අත්දකින්නේ කියන්නේ? When the storm hits, ඒ කුණාටුව හමනකොට we need to turn to God and find our rest in Him. අපි දෙවියන් වහන්සේ දෙස බලලා උන්වහන්සේ තුල සහනය සමාදානය සොයාගත I believe what the Lord wants to teach us මම විශ්වාස කරන දෙවියන් වහන්සේ අපිට උගන්වන්න කැමති is වෙන that දේ the තමයි storm may rage around you, but you can remain quiet and trust in God. කුණාටුව ඔබට වටා බලවත් ලෙස සුළං හමන්න පුළුවන්. නමුත් ඔබ ඉගෙන ගන්න ඕනේ දෙවියන් වහන්සේ දෙස බලමින් උන්වහන්සේ තුල සහනය ලබන්න. I want to look at a few storm stories in the Bible, but we'll start with the one in Luke chapter 8, verse 22 to 25. මම කැමති කුණාටු කතන්දර කීපයක් බයිබලයේ තිබෙනා කුණාටුව ගැන තිබෙනා කතාවන් කීපයක් බලන්න. නමුත් මම කැමති අපි ලූක් 8 වෙනි පරිච්ඡේදයේ 22 සිට 25 වෙනි පදයේ දෙස බලනවාට. Luke 8, 22 to 25, if you have your Bibles. ඔබ සමග වචනේ තිබෙනවා නම් පෙරලන මාස සමග ලූක් 8 වෙනි පරිච්ඡේදයේ 22 සිට 25 දක්වා. One day Jesus said to his disciples, let us go over to the other side of the lake. So they got into a boat and set out. තවද ඒ දවස්වලින් එක් දිනක උන්වහන්සේ තමන්ගේ ගෝලයන් සමග ඔරුවක නැගී අපි විලෙන් එගොඩට යමු ඔවුන්ට කීසේක. As they sailed, he fell asleep. A squall came down on the lake, so the boat was being swamped and they were in great danger. එවිට ඔවුන් ඔරුව දියත් කළෝය. ඔවුන් යාත්‍රා කරද්දී උන්වහන්සේ නිදාගත්සේක. එකල මහත් කුණාටු හුලගක් විලට පත්වී ඒ පිට හමු වූය. The disciples went and woke him and said, Master, Master, we are going to drown.
He got up and rebuked the wind and the raging waters. The storm subsided and all was calm. ඔරුව වතුරෙන් පිරිමින් ඔවුන් Verse 25. අන්තරායයට පැමිණියේය. ඔවුන් උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේ පුබුදුවා ආචාර්යනි අපි විනාශ වන්නේ යයි කීවෝය. උන්වහන්සේ පිබිද හුලඟට ඡන්ද රැල්ට සුල සැරකරේය. එකල ඒවා නැවති නිශ්චල විය. And then, where is your faith? He asked his disciples. In fear and amazement, they asked one another, Who is this? He commands even the winds and the waters, and they obey him. නුඹලාගේ ඇදහිල්ල කොයිදයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. ඔවුන් බයව විශ්මපත් වෙමින් උන්වහන්සේ කවුදයි හුලඟට වතුරටත් අන කරන්න විට ඒවා පවා උන්වහන්සේට කීකරු වේතයි කියා ඔවුන් නොවුන කතා කළෝය. Let's reflect on this story in a little bit more detail. අපි ගොඩක් විස්තරත් සමග මේ කතාව දෙස බලමු. So, Jesus was ministering to the crowds. යේසුස් වහන්සේ සෙනගට සේවය කරමින් සිටියේ. He must have been tired. ඒ වගේම උන්වහන්සේට මහන්සි වෙන්න ඇති. But he also knew that they had to go to the other side of the lake for the next ministry that God was leading him to do. ඒ අතර වාරදී උන්වහන්සේ දැන සිටියා උන්වහන්සේ ඒ විලෙන් එගොඩට යන්න අවශ්‍යයි. මන්ද ඒ ස්ථානයේදී ඔහුට සේවය කරන්න සෙනගක් සිටිනවා. So he left the crowds. ඉතින් ඔහු මේ සෙනග අතර Sometimes as we do ministry, we need to learn how to step away from the crowds and be alone with God. සමහරක් වෙලාවට සේවය කරන අවස්ථාවේදී අපි දැනගත යුතුයි මේ සෙනගගෙන් පොඩ්ඩක් පස් ඈත් වෙලා දෙවියන් වහන්සේත් එක්ක තනි වෙන්න. Because the needs of the crowds will never stop. මන්ද සෙනගගේ අවශ්‍යතාවයන් කවදාවත් නතර වෙන්නේ නැහැ. And so Jesus was seeking rest from the crowds. ඉතින් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ඒ සෙනගගෙන් මේ ඉවත් වෙලා නිවාඩුවක් සොයමින් සිටියේ. But he was also transitioning from one ministry context into another ministry context. ඒ වගේම උන්වහන්සේ එක් සෙනගක් අතරින් තව සෙනගක් වෙතට එක අදහසකින් තව සෙනගක් වෙතට උන්වහන්සේ මාරු වෙමින් සිටියේ. So now Jesus, who is the Son of God, යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා told his disciples, උන්වහන්සේගේ ගෝලයන්ට කතා කරලා කිව්වා let us go to the other side of the lake. අපි විලෙන් එගොඩට යමු. Now, if the Son of God says, let's go to the other side of the lake, දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියනකොට අපි එගොඩට යමු කියා then we can be sure that we will get there. අපිට විශ්වාසයක් තියෙනවා අනිවාර්යෙන් අපි ඒ ස්ථානට යන බව. So there's nothing to worry about. ඉතින් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. And so Jesus, he was tired enough to go to sleep in the boat. ඉතින් යේසුස් වහන්සේ මාන්සි නිසා උන්වහන්සේ බෝට්ටුවේම නිදාගත්තෝය කියලා සඳහන් වෙනවා. He was sleeping. උන්වහන්සේ නිදි. And while he was sleeping, උන්වහන්සේ නිදාගෙන සිටිද්දී a storm hit the boat. එකපාරටම කුණාටුවක් හැමුවා. And they all felt that they were in danger. ඔවුන් හැම කෙනෙක්ටම දැනුණා ඔවුන් ඒ කියන්නේ ඔවුන් අනතුරකයි සිටින්නේ. Water was coming into the boat. බෝට්ටුව ඇතුළට වතුර එනවා. They thought for sure they were going to go down. ඔවුන් දැන සිටියා අනිවාර්යෙන්ම අපි ගිලෙන්නයි යන්නේ. Jesus was sleeping. යේසුස් වහන්සේ ඒත් නිදි. And so they called out. ඉතින් ඔවුන් හඬ ගැසුවා. They said, Master, Master, don't you care that we are going to drown? ඔවුන් ප්‍රකාශ කළා මේ ආචාර්යවරුනි ඔබට ගණන් ගන්නේ නැද්ද අපි විනාශ වෙන්න යන බව. And so I can imagine Jesus getting up and rubbing his eyes. ඉතින් මට සමහරක් වෙලාවට හිතා ගන්න පුළුවන් යේසුස් වහන්සේ නැගිටලා උන්වහන්සේගේ ඇස් පීදගෙන Stands up and looks around, හිටගෙන වටපිටාව බලනවා. sees the storm. කුණාටුව දකිනවා. Then he says, quiet, be still. උන්වහන්සේ එවිට ප්‍රකාශ කරන නිශ්චල වන්න. And the storm stopped. එවිට කුණාටුව සංසිඳුණා. And the disciples, of course, were very amazed. ඒ වගේම ගෝලයෝද පුදුමයටපත් වුණා. They would understand when Jesus speaks to the storm that he was more than just a normal human being. ඔවුන්ට තේරුම් ගන්න පුළුවන් වුණා යේසුස් වහන්සේ කුණාටුවට කතා කරන විට ඔවුන් සාමාන්‍ය මිනිස්සෙක්ට වඩා වෙනස් කෙනෙක්. They would have read the Psalms that say, you rule over the surging seas. ඒ ගීතාවලිය ඔවුන් කියවලත් ඇති ඒ ස්ථානේ සඳහන් කරනවා ස්වාමිනී ඔබ මහා මූද පවා පාලනය කරන දෙවිඳුන්. When the waves mount up, you still them.
ගොඩක් රලු උඩට නගත් ඔබ ඒව නිශ්චල කරා. But Jesus also used this as a teaching moment. නමුත් යේසුස් වහන්සේ මේ අවස්ථාව පාවිච්චි කරා ඔවුන්ට උගන්වන පිණිස. When the storm was still, ඒ කුණාටුව නිශ්චල වුණ කල he said to them, "Where's your faith? උන්වහන්සේ ඔවුන් දෙස හැරලා කියනවා කොහෙද නුඹලාගේ ඇදහිල්ල? You of little faith, why are you so afraid? මද ඇදහිල්ල ඇත්තනි ඇයි නුඹලා බය? Do you still have no faith?" ඔබට තාම ඇදහිල්ල නැද්ද? Jesus, the Son of God, said, "Let's go to the other side." යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ප්‍රකාශ කරන අපි මෙතනින් එගොඩට යමු. Did they not believe that he would get them to the other side? ඔවුන් විශ්වාස කරේ නැද්ද උන්වහන්සේ ඔවුන් එගොඩට ගෙනියන බව? And so Jesus had the expectation that they should now have a different response to crisis events. නමුත් යේසුස් වහන්සේ ගාව තිබුණ අදහස යේසුස් වහන්සේගේ ක්‍රියාවට ඔවුන්ගේ උත්තරේ නැත්නම් ඔවුන්ගේ උත්තරේ විය යුතු වෙනස් විදියක් කියලා. They had already been with him long enough to know that they had no reason to fear the storm. ඔවුන් දැනටමත් බොහෝ කාලයක් යේසුස් වහන්සේ සමග සිටිනවා. ඉතින් ඔවුන්ට බය වෙන්න හේතුවක් නැහැ කුණාටුව ගැන. However, their response revealed that their faith was not yet deeply enough rooted. නමුත් කොහොම වෙතත් ඔවුන්ගේ උත්තරේ නැත්නම් ඔවුන්ගේ පිළිතුරෙන් බලද්දී යේසුස් වහන්සේට තේරුණා තාම ඔවුන්ගේ ඇදහිල්ල ගැඹුරට ගිහිල්ලා නැති බව. It's one thing to have faith to pray for healing and miracles. ඒ ඇදහිල්ල අවශ්‍යයි. ඔව් සුවය උදෙසා යාඥා කරන්න, හාස්කම උදෙසා යාඥා කරන්න. But it's another kind of faith that takes you through a storm. නමුත් කුණාටුවක් තුලින් ඔබව එළියට ගන්න ඔබට තව ඇදහිල්ලක් අවශ්‍යයි. You see, the faith that takes you through a storm is faith that is rooted deeply in the ground. මගේ සෙනෙහවන්ත සහෝදර සහෝදරයෝ ඔබව කුණාටුවකින් ඔබ ප්‍රශ්නකින් එළියට ගන්න පුළුවන් ඇදහිල්ල ඇත්තටම යේසුස් වහන්සේ තුල ගැඹුරට යා යුතු ඇදහිල්ලක්. The good news is that in spite of their lack of faith, they did the right thing by calling out to Jesus. මුදුම දේ තමයි ඔවුන්ගේ ඇදහිල්ල මදි වුණත් ඔවුන් හරි දේ තමයි කරේ. එනම් යේසුස් වහන්සේට හඬ ගසමින්. And Jesus is so gracious. යේසුස් වහන්සේ ඇත්තටම කරුණාවන්තයි. He rebukes us when we don't have faith, but he still meets our need. උන්වහන්සේ අපිට ඇදහිල්ල උන්වහන්සේ බලාපොරොත්තුනේ ඇදහිල්ල මට්ටමට අපි සිටියේ නැත්නම් උන්වහන්සේ අපිට විරුද්ධව කතා කරනවා නැත්නම් උන්වහන්සේ අපිව හරිගස්සවනවා. නමුත් තවමත් යේසුස් වහන්සේ අපේ අවශ්‍යතාවයන් සපයනවා. The reason Jesus rebuked them was not to punish them or talk down to them, but he wanted them to grow in faith. යේසුස් වහන්සේ ඔවුන්ව හරිගැස්සුවේ නැත්නම් ඔවුන්ට බැන්නේ ඒට හේතුව තමයි ඔවුන්ව පල්ලයට දාන්න නොව නමුත් ඔවුන් වර්ධනය වෙන පිණිසයි. And so they continued on to their ministry destination. එන්පසු ඔවුන් ඒමම ඔවුන්ගේ සේවා කරන ස්ථානට ගියා. I want to look at a couple of other storm stories in the Bible. මම කැමති තවත් කුණාටු ගැන සඳහන් කරන කතාවක් දැස බලන්න. There's a storm story in the Old Testament. පරණ ගිවිසුමේ කුණාටුවක් ගැන කතා කරනවා. God had called Jonah දෙවියන් වහන්සේ ජෝනට කතා කරලා to give a word of prophecy to the people of Nineveh. උන්වහන්සේ කියනවා ප්‍රොපේතමේ වාක්‍යයක් නිනවෙ දේශයට විරුද්ධව ප්‍රකාශ කරා. But Jonah refused. නමුත් ජෝනා ඒකට කැමතුනේ නැහැ. And he got on a boat to sail in the opposite direction. ඔව් බෝට්ටුවක නැගලා තවත් ස්ථානයකට ඔව් ගමන් කරන්න And හැවිත්තා. the Lord sent a storm to destroy the boat. දෙවියන් වහන්සේ කුණාටුවක් එව්වා ඒ බෝට්ටුවට විරුද්ධව. The sailors cried out to the different gods. ඒ බෝට් ඒ නැව පැදපු හැම කෙනෙක්ම ඔවුන්ගේ දෙවිවරුන්ට කතා කරා. But Jonah was sleeping, like Now- Jesus was sleeping in the boat before, Now Jonah- in the other story. ඒ බෝට්ටුවේ යේසුස් වහන්සේ ඒ කලින් කතාවේ නිදාගත්තා වගේ ජෝනා මේ මහා කුණාටු අතරේ ඔව් නිදි. Now Jonah had faith, ජෝනාට ඇදහිල්ලක් තිබුණා. but what kind of faith did he have? නමුත් මොන වගේ ඇදහිල්ලක්ද ඔහුට තිබුණේ? He knew that he was disobeying God. ඔව් දැන සිටියා ඔව් දෙවියන් වහන්සේට විරුද්ධව යන බව. And so when the sailors woke him up, ඉතින්
නැව හසුරුන අය I said, you- ඔව කිද්දුවමම We cry to our gods, it doesn't work. Cry out to your God. ඉතින් ඔවුන් ප්‍රකාශ කරා අපි අපේ දෙවිවරුන්ට කතා කරා හඬ ගැසුවා වැඩ කරේ නැහැ දැන් ඔබ ඔබේ දෙවිවරුන් වහන්සේට Jonah කතා said, කරන්න. it's no point crying out to my God. ජෝනක් උත්තර දීලා කිව්වා වැඩක් නැහැ මගේ දෙවියන් වහන්සේට කතා කරලා. I know why this storm is here. මම දන්නවා ඇයි මේ කුණාටුව මෙතන We තියෙන්නේ can කියලා. fix this very quickly. අපිට මේක විසඳන්න පුළුවන් ඉක්මනට. Just throw me out මාව එළියට දාන්න. because I know මොකද why මම this දන්න- storm is here. මොකද මම දන්නවා ඇයි මේ කුණාටුව මෙතන I තිබෙන්නේ. was running away from the call of God. මම දෙවියන් වහන්සේ කැඳවීමෙන් දුවමින් සිටියේ. Now, even with Jonah's rebellion, ජෝනගේ ඒ අකීකරු කමත් අතර වාරදී after they threw him over the boat, ජෝනව over into the water, ඒ බෝට්ටුවෙන් එළියට විසික් කරාට පස්සේ වතුරට දැම්මට පස්සේ a big fish came and swallowed him විශාල මත්ස්‍යයෙක් ඇවිත් ඔහුව ගිලගත්ත කියලා සඳහන්. and took him to the shore and spit him out. ඊට පස්සේ ඔහුව ඒ ගොඩට ගෙනල්ලා ඔහුව එළියට දැම්ම කියලා You see, සඳහන්. God had a purpose. දෙවියන් වහන්සේට තිබුණා ක්‍රමවේදයක්. He wanted Jonah to go ඒ සැලැස්ම තමයි යෝනටම යන්න. to prophesy to Nineveh. ගොස් නිනවයට ගිහිල්ලා ප්‍රොපේතමේ වාක්‍යය කියන්න. Now, let's look at the comparison between the story, the first story, and this one. බලමු අපි මේ කතාවන් දෙකම අපි සංසන්දනය කරලා බලමු. Jesus was heading towards ministry, යේසුස් වහන්සේ සේවය කරන පිණිස ගමන් කරා. and Jonah was heading away from ministry. ජෝනා සේවය නොකරන පිණිස ඔහු ගමන් කරා. Both Jesus and Jonah were sleeping in the boat. යේසුස් වහන්සේ ජෝනත් බෝට්ටුව තුල නිදාගෙනයි සිටියේ. The storm stopped because of God's intervention ඒ කුණාටුව in both stories. ඒ කතාවන් දෙක තුලම අපි දකිනවා කුණාටුව නතර වුණේ දෙවියන් වහන්සේගේ හස්තය තුලින්. Okay. Keep that for a moment. ඒක ඔබ සමග තබා ගන්න Let's මොහොතකට. look at another storm. අපි තවත් කුණාටුවක් දැස There's බලමු. another storm තවත් කුණාටුවක් in the තියෙනවා. New Testament where Jesus walked on the water. ඒ කුණාටුව ඒ අලුත් ගිවිසුමේදී අපි දකිනවා යේසුස් වහන්සේ වතුර මත ගමන් කරා. The disciples were struggling in the boat by themselves. ගෝලයෝ බෝට්ටුවේ ඉඳගෙන ඔවුන් අමාරුවෙන් කටයුතු කරේ. Jesus came walking to them on the water. යේසුස් වහන්සේ ඔවුන් වෙතට වතුර මත ඇවිදමින් ආවා. And Peter even walked on the water to meet Jesus. ඊට පස්සේ පේත්‍රුස් පවා යේසුස් වහන්සේව හමුවන පිණිස ඒ වතුර මත ඇවිදගෙන And ආවා. when Jesus came to the boat, the storm calmed down. යේසුස් වහන්සේ බෝට්ටුවට පැමිණු කල ඒ I'm going- කුණාටුව නතර වුණා. I'm going very quickly because I also know the time is going. මම ඉක්මනට යනවා මොකද මම දන්නවා අපේ කාලේ සීමිත බව. Again, the storm hit during the transition from one ministry to the other. මේ අවස්ථාවේදී අපි දකිනවා කුණාටුව හමුවේ තව සේවයකින් තවත් සේවයකට යන අතර වාර. Jesus did not let them fend for themselves. යේසුස් වහන්සේ ඔවුන්ව තනි කරේ නැහැ ඒ අවස්ථාවේ. And he demonstrated his power over the elements. ඒ වගේම උන්වහන්සේ ඒ වතුරටත් ඒ කුණාටුවටත් වඩා උන්වහන්සේගේ බලය උන්වහන්සේ එතන පෙන්වුවා. And then one more storm. තවත් කුණාටුවක් අපි දකිනවා. This is another storm in the New Testament. මේ කුණාටුවත් අපි දකිනවා අලුත් ගිවිසුම තුල. This is where Paul and his companions were shipwrecked. මේ තමයි පවුල් ඔව් සමග සිටියව ඒ නැව තුල සිටියව සෙනග ඒ කුණාටුවකට හසු වෙලා ඒ නැව කැඩුණු Paul අවස්ථාව. was being taken to Rome as a prisoner to stand before Caesar. පවුල් තුමාව රෝමයට ගෙනියනවා සිරකරුවෙක් වශයෙන් සීසර් ඉදිරිපිට සිට ගන්නට. The ship encountered hurricane winds. ඊට පස්සේ මා සුළඟක් ඇවිත් ඒ නැවත් සමග ගැටුණා. And after many days in this storm, they gave up hope of being saved. ඊට පස්සේ මේ කුණාටුවත් අතර මේ කුණාටු දවස් කීපයක් ගත වුණා මේ කුණාටුව තුලින්. ඊට පස්සේ ඔවුන්ගේ බලාපොරොත්තු උන් නැති කරගත්තා. Paul, who was the prisoner, පවුල් සිරකරුවෙක් හැටියට සිටිද්දිත් suddenly became in charge. එකපාරටම ඔව් ඒ ස්ථානයේ මූලිකත්වය ගත්තා. He said, I told you we shouldn't sail. ඕක ප්‍රකාශ කරා මම නුඹලාට කිව්වා අපි නැවේ ගමන් කර යුතු නෑ. But now keep your courage. දැන් නුඹලාගේ ධෛර්යය නුඹලා සමග තබා ගන්න. Not one of you will be lost. ඔබ කිසිවෙක් මැරෙන්න යන්නේ නෑ. Only the ship will be destroyed. නැව විනාශ වෙයි. Because an angel of God came and told me that
God is giving me all the people with me. මන්ද දෙවියන් වහන්සේගේ දූතයෙක් ඇවිත් මට ප්‍රකාශ කරා මේ සෙනග සියලු දෙනාම උන්වහන්සේ මට දෙන බව. It will happen as I told you. එය සිදුවෙයි මම නුඹලාට කියන්නත් මෙන්න. And it happened as he said. එලෙසම සිදු වුණා. So, like the other storms, ඒ කුණාටුත් මෙන්ම we see that this storm was life threatening. අපි දකිනවා මේ කුණාටුව තුලත් ඔවුන්ගේ ජීවිත හානියකට වෙන්න සිදු වුණා. Even here, we see that God is in the storm. නමුත් මේ අතරවාරෙත් අපි දකිනවා දෙවියන් වහන්සේ කුණාටුව මැද්දේ සිටින බව. The prisoner became the champion in the storm because God was with him. ඒ සිරකරුවා ඒ කතාව තුල ඒ වීරයා හැටියට පරිවර්තනය වුණා. මන්ද යේසුස් දෙවියන් වහන්සේ ඒ කුණාටුව තුල සිටියා. And they landed on an island, ඔවුන් ඒ දූපතකට ගියා. and the ministry came to them. ඊට පස්සේ සේවය ඔවුන් වෙතට ආවා. And many people were saved on that island. බොහෝ සෙනග ඒ ගැලවීම ලැබුවා. So, why did I tell all these stories? Why did we look at these stories this morning? ඇයි මේ උදෑසන මම මේ හැම කතාවක්ම ප්‍රකාශ කරේ මේ උදෑසන? I wanted to highlight the fact that not all storms are the same. මම කැමතියි ඔබට පෙන්눔 කරලා දෙන්න හැම කුණාටුවම එක හා සමාන නොවේ. And God does not always intervene in the same way. ඒ වගේම දෙවියන් වහන්සේ හැම අවස්ථාවකදීම ඒ විදියටම ඔබ සමග හමු වෙන්නේ නැහැ. Sometimes in the middle of the storm, it may seem as if God himself is sleeping. සමහරක් වෙලාවට කුණාටුව තුල ඔබට දැනෙයි දෙවියන් වහන්සේ ඒ කුණාටුව මැද්දෙත් නිදින බව. Have you ever been in a storm in your life where you think God is sleeping, he's not hearing your prayer? ඔබ කවදා හරි ඔබේ ජීවිතේ කුණාටුවක් ඔබට දැනෙලා ඇද්ද? නිකන් දෙවියන් වහන්සේ නිදි උන්වහන්සේ ඔබේ යාඥාවන් ඔබේ බස් අසන්න නැති බව? But we know from the scriptures, නමුත් අපි දේව වචනය තුලින් he දකිනවා. never sleeps nor slumbers. උන්වහන්සේ කිසි කාලයක නිදාගන්නේ නැහැ. උන්වහන්සේ කිසි කාලයක අහක් වෙන්නේ නැහැ. Even though we don't see him working, he is still working. අපි දකින්නේ නැති වුණාට දෙවියන් වහන්සේ ක්‍රියා කරන බව උන්වහන්සේ තවමත් ක්‍රියා කරනවා. Even if we don't feel his hands, he is still holding us in his arms. අපිට දැනෙන්නේ නැති වුණාට උන්වහන්සේගේ හස්තය උන්වහන්සේ තවමත් අපව අල්ලගෙන සිටින්නේ. He is still present with us. උන්වහන්සේ අප මැද්දේ සිටිනවා. And sometimes, සමහරක් අවස්ථාවල like in the story of Jonah, ජෝනාගේ කතාව වගේ he initiates the storm to bring us back to himself. උන්වහන්සේ කුණාටුව වෙන්ට සලස්වනවා එවිට ඔබ උන්වහන්සේ වෙතට එන පිණිස. Not every storm is from the devil. හැම කුණාටුවම යක්ෂයාගෙන් නොව. Some storms God brings. සමහරක් කුණාටු දෙවියන් වහන්සේගේ. And even if the devil brings them, he can't bring them unless God allows. සමහරක් වෙලාවට යක්ෂයා ගෙනාවත් කුණාටු ඔහුට ගේන්න බෑ දෙවියන් වහන්සේ අවසර දුන්නේ නැත්නම්. But God wants us to grow. නමුත් දෙවියන් වහන්සේට අවශ්‍යයි අපි වර්ධනය වෙනවා. He wants to bring us back into an intimate relationship with him. උන්වහන්සේ කැමති අපිව උන්වහන්සේ සමග ඒ ළඟව ඉන්නව සම්බන්ධතාවයකට ගේන්න. You know, when things are always going smoothly and well, හැම දෙයක්ම පහසුවෙන් සැප පහසුවෙන් යන විට our human nature tends to become arrogant. අපේ මනුෂ්‍ය ස්වභාවය ඇත්තටම නපුරු ඒ කියන්නේ මේ උඩඟු ස්වභාවයකට පත් වෙනවා. Oh, we've got this. We're going well. Everything is fine. මේක පුළුවන්. අපි හොඳට යනවා හැම දෙයක්ම පහසුයි. And we forget to pray to the Lord. අපිට අමතක වෙනවා දෙවියන් වහන්සේට යාඥා කරන්න. We're with the Lord. It's not like we have backslidden. අපි අපි දෙවියන් වහන්සේත් එක්ක අපි නිකන් දෙවියන් වහන්සේගෙන් ඈත්ව ගියේ නෑ. But the Lord wants to have a close relationship with you. නමුත් දෙවියන් වහන්සේට අවශ්‍යයි ඔබ සමග ළඟව සමීප සම්බන්ධතාවය. He wants to bring you back to the purpose for which he created you. උන්වහන්සේ කැමති ඔබව මවපු ඒ අරමුණට ඔබව ගේන්න. God created Jonah so that he could go to Nineveh. දෙවියන් වහන්සේ යෝනාව මැව්වේ නිනවෙට යන පිණිස. Jonah wanted to go another way. ජෝනට අවශ්‍ය වුණා තව මාර්ගයකින් යන්න. He didn't agree with the purpose of God. දෙවියන් වහන්සේගේ කැමැත්තත් එක්ක නැත්නම් දෙවියන් වහන්සේගේ අරමුණත් එක්ක එකගුණේ නැහැ. He wanted Nineveh
the people of Nineveh to just die in their sins ඔවුට අවශ්‍ය වුණා නිනවෙ සෙනගට ඔවුන්ගේ පාපෙත් එක්කම මැරෙන්න. because they were the enemies of Israel. මන්ද ඔවුන් ඊශ්‍රායල්ට විරුද්ධව ආපු සතුරා. But God had compassion on the enemies of Israel. නමුත් දෙවියන් වහන්සේට ඊශ්‍රායල්ට විරුද්ධව සතුරන් කෙරෙත් උන්වහන්සේට දයාව That's why he පෙන්වනවා. had his servant Jonah to go and tell them. එම නිසයි දෙවියන් වහන්සේ යෝනා දෙවියන් වහන්සේගේ සේවකයාව යවලා ඔවුන්ට ඒ පණිවිඩය ප්‍රකාශ කරේ. That was God's purpose for Jonah. ඒ දෙවියන් වහන්සේගේ සැලැස්ම යෝනා And so උදෙසා. he needed to send a storm to get Jonah back on track. ඉතින් දෙවියන් වහන්සේට කුණාටුවක් එවන්න සිදුනා යෝනාව හරි මාර්ගයේ තබන්න. And sometimes සමහරක් අවස්ථාවලදී he walks on the stormy waters toward us to help us. උන්වහන්සේ කුණාටු වතුර මැද්දෙත් ඇවිදගෙන එනවා අපිට උපකාර කරන පිණිස. And we don't recognize him. සමහරක් වෙලාවට අපි අවබෝධ කරගන්නේ නැහැ. You see, God is there with us. දෙවියන් වහන්සේ එතනත් අප සමග සිටිනවා. We may not recognize him. අපි තවමත් අවබෝධ But කරගන්නේ he's there. නමුත් උන්වහන්සේ එතනයි. Open your eyes. ඔබේ ඇස් විවෘත කරගන්න. Believe that he will not let you drown. විශ්වාස කරන්න උන්වහන්සේ ඔබව කිසි කලක ගිලෙන්ට දෙන්නේ නැති බව. And sometimes සමහරක් අවස්ථාවලදී he lets us struggle for days and weeks. සමහරක් අවස්ථාවලදී දෙවියන් වහන්සේ අවස්ථාව දෙනවා ඔබට සිරවෙන්න ඔබට ගැටෙන්න සති ගණන් දවස් ගණන්. Like Paul's storm. හරියට නිකන් පාවුල් වගේ. But then he comes and encourages us through his word. නමුත් ඒත් උන්වහන්සේ පැමිණ උන්වහන්සේගේ වචනයෙන් අප ධෛර්යමත් He කරනවා. gives us dreams and visions. උන්වහන්සේ අපිට සීන දෙනවා අපිට දර්ශන දෙනවා. God knows how to encourage us. දෙවියන් වහන්සේ දන්නවා කොහොමද අපිව ධෛර්යමත් කරන්න කියලා. Now, the ending of the storm may not be as you planned it. නමුත් කුණාටුවේ අවසානයේ ඔබ බලාපොරොත්තු වෙන්නත් මෙන්ම දෙයක් නොවෙන්න පුළුවන්. You might lose the ship, but you will have your life and the life of everyone around you. ඔබට සමහරක් වෙලාවට නැව නැති වෙන්න පුළුවන්. නමුත් ඔබට ජීවනයේ තියෙනවා, ජීවිතේ තියෙනවා, ඒ වගේම අන් අයගේද ජීවිත ඔබ බේරගෙන So, තියෙනවා. how do we find rest කොහොමද in එනම් the storms of life? ජීවිතේ වැනි කුණාටු වලින් අපි නිවාඩුව සොයා ගන්න. Number one, පළවෙනි කාරණාව. know that there is always a calm after the storm. The storm is not forever. හැම වෙලාවම මතක තබා ගන්න කුණාටුවකට පසු නිශ්චලතාවයක් තිබෙන බව. Know that Jesus is never far from us in the storm. මතක තබා ගන්න යේසුස් වහන්සේ කිසි කල කුණාටුවක් මැද්දේ ඔබෙන් දුරස්ව සිටිනවා නොව. Know that God is with us even in the storm. මතක තබා ගන්න දෙවියන් වහන්සේ කුණාටුව මැද්දෙත් ඔබ සමග සිටින බව. And we Amen. need to get rid of our fear and anxiety and embrace faith. අපි අපේ බයෙන් අපේ කැළඹීමෙන් අපි ඉවත් වෙලා ඇදහිල්ල අපි තද ලං කරගන්න. You see, what fear does, it paralyzes us. බලන්න බය කරන දේ තමයි ඔබ පැරලයිස් කරන ඔබ අංශභාගය කරනවා. It makes you unable to do anything. ඔබට කිසි දෙයක් කරන්නට හැකියාව ඔබෙන් ඉවත් කරගන්න. You freeze. ඔබ එකපාරටම ගල් වෙලා වගේ. And then fear also sometimes causes you to do foolish things. ඒ වගේම බය ඔබට අවස්ථාව දෙනවා ඒ අඥාන ක්‍රියා කරන පිණිස. Get rid of fear. බයෙන් ඉවත් වෙන්න. Just believe in God. නමුත් විශ්වාස කරන්න දෙවියන් වහන්සේ කෙරේ. The Lord will help us. දෙවියන් වහන්සේ ඔබට උපකාර කරයි. The Lord will give you the faith you need. දෙවියන් වහන්සේ ඔබට අවශ්‍ය කරන ඇදහිල්ල උන්වහන්සේ දෙයි. But also, නමුත් stop running away from God. දෙවියන් වහන්සේගෙන් දුවන එක නතර කරන්න. Run toward Him. නමුත් උන්වහන්සේ වෙතට දුවන්න. The Father has open arms to receive you. පියාගේ දෑත් විවෘත කරලා තියෙනවා ඔබව ලබා ගන්න පිණිස. And then there's something else. තවත් දෙයක් තියෙනවා. When we look at the story of Paul, අපි පවුල්ගේ කතාව දෙස බලනකොට what if God would have said, Paul, you're going to survive this, and all those who are holding you prisoner are going to drown? දෙවියන් වහන්සේ පවුල්ට කිව්වොත් මොකද වෙන්නේ? පවුල් නුඹ ජීවිතේ බේර ගන්නවා. නමුත් නුඹව සිර කරපු සෑම කෙනෙක්ම මැරෙන්න යනවා. No. That's not what the Lord said. නමුත් ඒ නොවේ දෙවියන් වහන්සේ කියපු වචනේ.
Since you will be saved, and I'm giving you all the people with you. දෙවියන් වහන්සේ කියනවා නුඹ ජීවිතේ බේරගන්න යනවා නුඹ ගැලවෙන්න යනවා ඒ වගේම නුඹ මේ සිටින්නව සෑම සෙනගක්ම මම නුඹට දෙන්න යනවා බව. The storm you're in, ඔබ සිටින්නව කුණාටුව තුල it may feel very personal, ඔබට දැනෙයි ඒක පුද්ගලික කුණාටුවක්. but it's not just about you. නමුත් ඒ ඔබ ගැන විතරක්ම නොව It's about you and those with you. ඒ ඔබ ගැනත් ඒ වගේම ඔබ සමග සිටින අනිත් And අය God ගැනත්. wants to help you through the storm, and He also wants to rescue those around you. දෙවියන් වහන්සේට උපකාර කරන්න ඕනේ ඔබටත් ඒ කුණාටු තුලින් යන වතර වාරදී ඒ වගේම ඔබ වටා සිටින අයවත් ගලව ගන්න දෙවියන් වහන්සේට. I want to challenge you this morning. මේ උදෑසන මම කැමතියි ඔබට අභියෝගයක් දෙන්න. Enter the rest of God through Jesus. ඒ දෙවියන් වහන්සේගේ ස්ථානයට එනම් දෙවියන් වහන්සේගේ විවේක ස්ථානයට පැමිණෙන්න යේසුස් වහන්සේ තුලින්. I want to close with one verse from the Old Testament, Isaiah 30, verse 15. යසායා 30 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයට එක්ක මම කැමති අවසන් කරන්න. It says, "This is what the sovereign Lord, the Holy One of Israel says. In repentance and rest is your salvation. In quietness and trust is your strength." මක්නිසාද ඊශ්‍රායලයේ ශුද්ධ තැනන් වහන්සේ වන ස්වාමී වූ දෙවියන් වහන්සේ කියනසේක හැරී නිශ්චලව සිටීම කරුණ කොටගෙන නුඹලා ගලවෙන්නහුය. කැළඹී විශ්වාස කරමින් නුඹලා බලය ලැබෙන්නයි කීසේක. Let's pray. අපි ව්‍යාඥා කරමු. I want you to think this morning of the storm you may be experiencing in your life. මම කැමති මේ මොහොතේ ඔබ ඔබගේ ජීවිතේ මුණ දෙන්නා වූ ඒ කුණාටුව දෙස බලන්න. Or maybe a storm that you had in the past and the Lord helped you through. සමහරක් විට ඔබ මුණ දුන්නා වූ කුණාටුවක් ගැන සිතන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ඔබව කොහොමද ඒකෙන් ගැලවෙන්නේ කියලා සිතන්න. And I want you to just allow the Lord to reveal Himself to you. මේ උදෑසන ඔබ දෙවියන් වහන්සේට කියන ස්වාමිනී ඔබ වහන්සේ පෙනුම් කර මැනව ස්වාමිනී. Think about what God has given you to do, the purpose that He has given you. සිතා බලන්න දෙවියන් වහන්සේ ඔබට දී ඇති කර්තව්‍ය ඔබට දී ඇති ඒ සැලැස්ම. If God has given you something to do, දෙවියන් වහන්සේ ඔබට දෙයක් දී තිබෙනවා නම් He will help you do it. උන්වහන්සේ ඔබට උපකාර කරනවා ඒ කරන පිණිස. And it doesn't matter how many storms come. ඒට අදාළ වෙන්නේ නැහැ මොනතරම් කුණාටු හැමුවත්. He will help you prevail. දෙවියන් වහන්සේ ඔබට නැගිටින්න උපකාර කරනවා. He will make you strong. උන්වහන්සේ ඔබව සවිමත් කරනවා බලවත් කරනවා. Father, I thank you for my brothers and sisters here. පියාණනි මම ස්තුති කරනවා මගේ සහෝදර සහෝදරයන්ට මේ සිටින. You know each one and the journey of faith that they are on. ස්වාමිනේ ඔබ වහන්සේ දන්නවා ඒ හැම පුද්ගලෙක්ගේ ජීවිත ගැනත් ඔවුන්ගේ ඇදහිල්ලේ ගමන ගැන. And you also know the storms that some of them may be experiencing. ස්වාමිනේ මෙන්ම ස්වාමිනේ ඔබ වහන්සේ දන්නවා මොවුන් මූණ දෙන්නා වූ ඒ කුණාටුව ගැනත්. Encourage them this morning. ස්වාමිනේ මම යාඥා කරනවා මේ උදෑසන By your Holy Spirit, let them experience your presence. ස්වාමිනේ ශුද්ධාත්මය ආනනී ඔබ වහන්සේ ඔවුන්ට ඔබ වහන්සේගේ අභියස දැනෙන්න සැලැස්වීමන. Lord, we know that sometimes you will come and say, "Peace be still." ස්වාමිනී සමහර අපි දන්න ඔබ වහන්සේ සමහරක් විට ඇවිත් ඔබ වහන්සේ ප්‍රකාශ කරනවා නිශ්චල වන්ට කියා. And other times you will take our hand and walk with us through the storm. තවත් අවස්ථාවලදී ඔබ වහන්සේ අපේ අතින් අල්ලා අප සමග කුණාටුව තුල ගමන් කරනවා. Either way, you have promised to be with us, not leave us nor forsake us. ස්වාමිනී මොන මාර්ගයේ වූවත් ඔබ වහන්සේ පොරොන්දු වෙලා තියෙනවා අප සමග සිටින්නත් අප අත් නොඅරින බවත්. And we put our faith in that word this morning. ස්වාමිනී අපි අපේ ඇදහිල්ල ඒ වචනේ මත තබන මේ උදෑසන. In Jesus' name. යේසුස් වහන්සේගේ නාමයෙන්. Amen. 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 God Amen. bless you.